හායි මං අද කතා කරන්නේ අලුත් අවුරුද්ද ළඟ ළඟම එනවා. ඒ නිසා ගොඩක් අය තෙල් නැත්නම් කොලෙස්ටරෝල් වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම සීනි වැඩි වෙන්න පුළුවන්. ඒ සම්බන්ධව පුංචි මතක් කිරීමක් කරන්න. ඉස්සරහට එන අලුත් අවුරුද්ද හින්දා ගොඩක් කට්ටියට එක එක වර්ගයේ කෑම කන්න සිද්ධ වෙනවා. තෙල් සහිත කෑම, ඒ වගේම පැණි රහ වැඩි කෑම, එක එක කෑම වර්ග කන්න වෙනවා. ඒ නිසා කෑම කන්න ඒ වගේම එයිදී ඇති වෙන අහිතකර තත්ත්වය ගැන පුංචි අවධානයක් හරි තියාගන්න. මොකද ඔයාගේ කොලෙස්ටරෝල් වැඩි නම් ඔයා තෙල් සහිත කෑම පාලනය කරගන්න. ඔයාගේ සීනි වැඩි නම් සීනි සහිත කෑම පාලනය කරගන්න. අලුත් අවුරුදු නිසා පුංචි මතක් කිරීමක් කරේ. ඒ නිසා අනිවාර්යයෙන් සීනි සහ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරගන්න විදිහට ආහාර ලබා ගන්න. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඒ වගේම නිරෝගිමත් අලුත් අවුරුද්දක් වේවා. Thank you very much.